වණකම් ආයුබෝවන්. අද ජනවාරි මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ අද තමයි තයිපොංගල් දවස. මොකද්ද මේ තයිපොංගල් කියලා කියන්නේ? තයිපොංගල් කියලා කියන්නේ Hindu භක්තිකයින් හරිම උත්කර්ෂවත් අන්දමින් සමරන එයාලගේ අවුරුද්දක්. මේ තයිපොංගල් කියන අවුරුද්ද සමරන්නේ තයි මාසයේ. තයි මාසය කියලා දෙමළෙන් කියන්නේ ජනවාරි මාසයට. දෙමළ මාස ක්‍රමයට අනුව පළවෙනි මාසය තමයි මේ තයි මාසය කියන්නේ. ඉතින් මේ මාසයේ සමරන උත්සවය තමයි මේ තයි මාසය නැත්නම් ජනවාරි මාසයේ සමරන උත්සවය තමයි තයිපොංගල් කියලා කියන්නේ. තයිපොංගල් උත්සවය මොකටද සමරන්නේ කියලා කියනවා නම් හින්දුන් හරි භක්තියෙන් හිරුව විශ්වාස කරනවා. හිරු කියන්නේ සූර්යාව විශ්වාස කරනවා. හේතුව තමයි එයාලගේ කෘෂිකාර්මික කටයුතු වලට අස්වැන්න සරුසාර වීමට අවශ්‍ය කරන අවුව වැස්ස කියන දෙකම සමසමව ලබා දෙන්නේ සූර්යා කියලා තමයි මේ හින්දුන් විශ්වාස කරන්නේ. ඉතින් ගොවිතැන් කටයුතු සාර්ථක වුණාට පස්සේ ඒ කට්ටිය ලබන අස්වැන්නෙන් පළමු කොටස මේ සූර්යාට පූජා කරනවා. ඉතින් අලුත් සහල් වලින් හදනවා රසම රස බතක් පොංගල් කියලා කියනවා එක පැණි බතක්. ඉතින් මේ පොංගල් හදලා අලුත් කහ පළතුරු අස්වැන්නෙන් ලබන මුල් අග්‍ර කොටස් ඒවා එකතු කරලා මේ සියල්ල පූජා කරනවා සූර්යාට. ඉතින් මේ සමරන අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. සුබ තයිපොංගල් දිනයක් ඒවා. ඉනිය තයිපොංගල් வாழ்த்துக்கள்.